ඉමෝටල් ජෙලිපිස් හෙවත් අමරණීය ජෙලිපිස් ගැන ඔයා දන්නවද? මේ සත්වයා ස්වභාව ධර්මයේදී මොවිත කරම ජීවියෙක්. මොවුන්ට මරණය ජය ගැනීමටදී හැකියාව නිසා අමරණීය නම ලැබිලා තියෙනවා. මේ අපූර්ව සත්‍යය පිළිබඳ දැනගන්න ඕන විශේෂ කරුණු කිහිපයක් තියෙනවා. කොහොමද මේ අමරණීයභාවය ක්‍රියාත්මක වෙන්නේ? සාමාන්‍යයෙන් ඕනම ජීවියෙක් උපත ලබා වැඩිලා වයසට ගිහිල්ලා මරණයටපත් වීම ස්වභාවික ක්‍රියාවක්. නමුත් මේ ජෙලිපිස් විශේෂය ඊට සම්පූර්ණයෙන්ම වෙනස්. මොකක්ද මේ ආපසු හැරෙන ජීවන චක්‍ර? මොවුන් වයසට ගිය විට බරපතල ලෙස අසනීප වුණාම නැත්නම් ආහාර අඩුවීම වගේ දැඩි ස්ට්‍රෙස් තත්ත්වයන්ට මුහුණ දෙන විට මිය යන්නේ නැහැ. ඒ වෙනුවට ඔවුන් තමන්ගේ සිරුරේ සෛදවල ස්වභාවය සම්පූර්ණයෙන් වෙනස් කර ගනිමින් නැවත ජීවන චක්‍රයේ මුල් අවධිය වන පොලිප්ස් අවධියට ආපසු යනවා. එතෙන් සිට ඔවුන් නැවත වතාවක් ලදරු අවධියට සාමාන්‍ය ජෙලිෆිෂ් මෙන් වර්ධනය වෙලා මේ ආකාරයට මේ චක්‍රය අනන්තවත් ආපසු හරවිය හැකි බවින් ස්වභාවික මරණයක් මොවුන්ට නැහැ. මොවුන්ගේ ශරීරය ගත්තම ඉතා කුඩයි. සම්පූර්ණයෙන් වැඩිම ජෙලිෆිෂ් කෙනෙක්ගේ ප්‍රමාණය මිලිලීටර් 4.5ක් වගේ වෙනවා. ඒ කුඩා නියපොත්තක තරම් ප්‍රමාණයක්. මොවුන්ගේ සිරුර විනිවිද පෙනෙන සුළු වන අතර මැදේ රතු පැහැති ආමාශයක් පැහැදිලිව දක්වන්න පුළුවන්. ඉතින් මොවුන් ව්‍යාප්ත වෙන්නේ මධ්‍යධරණී මුහුදු ප්‍රදේශවල. නමුත් වර්තමානයේ වන විට ලෝකයේ උණුසුම් මුහුදු ප්‍රදේශවල සහ සාගරවල මොවුන් බහුලව ජීවත් වන බව හොයාගෙන තියෙනවා. මොවුන් සාගරයේ පතුලේ තියෙන පාෂාණ හෝ ශාක මත පොලිප්ස් ලෙස ආරම්භ වෙලා පසුව නිදහසේ මුහුද පාවෙන ජෙලිෆිෂ් බවට පත් වෙනවා. මොවුන්ට මරණයක් නැද්ද? මෙයින් අදහස් වන්නේ ඔවුන් කිසිදාක මැරෙන්නේ නැහැ නොවේ. සාගරයේ සිටින විශාල මත්ස්‍යයන්, කැස්බෑයන් වගේ විලෝපකයන් මොවුන් ගුදුරු කරගත්තොත් බරපතල අනතුරක ලක් වුණොත් ඔවුන් මරණයට පත් වෙනවා. ඒ ස්වභාව ධර්මයේ තියෙන කාලය හා නීතිරීති සම්පූර්ණයෙන්ම උඩු යට කරන්න පුළුවන් ජීවියෙක් තමයි මේ අමරණීය ජෙලිෆිෂ් කියන්නේ.